1972 හොඳට සන්තෝෂයෙන් ජීවත් වෙලා අපි පිච්චර් බලන හැමදාම සන්තෝෂයෙන් හිටියා. මෙයා ඉතින් තොටලම තමයි බිස්නස් කරන්නේ. මාකට් කීපර් කෙනෙක්. ඉතින් මෙයා එනකොට මස් එහෙම අරගෙන එනවා. අරන් එනකොට කවුද ඒක උදුරලා. මස් ගෙනාවා. ගෙනාවට පස්සේ මෙයා තැම්බුවා. මට තම්බන්න දෙන්නේ එයා තැම්බුවා. මට කිව්වා එයා නිදාගත්තා. අපි නිදා ගන්නකොට එයා කිව්වා අනේ රත්තරන් බලන්න මේ කවුද ඉන්න මගේ ළඟ. මම කිව්වා පිස්සුදු ළමයි කවුරුත් නැහැ. ඔයා නිදා ගන්නකො මමත් තාම නිදාගත්තේ නැහැ. ඊට පස්සේ මම නිදාගත්තා. මම නිදා ගන්නකොට පේනවා දීපංගෙන මස් කිව්වා. ඔළුව ළඟ ඔළුවඟ කළු මිනිහ. කකු දෙක කළු මිනිහ. මං ඇඬුව කෑ ගහලා. ඊට පස්සේ අපි දවල් ඉව්වනේ. එයා කෑවනේ. එයාට ලෙව්වමනේ ගියා. ලෙව්වමනේ ගියා මේ ඊට පස්සේ කරපෑඩේ අපි සුලමෙන් වාටෙන් බේත් ගත්තා. හරි ගියේ නෑ. ඒත් මෙයාට අමාරු වුණා. මෙයා දුවන්න යනවා. ඔක්කොම ලහපාගෙන කන්න යනවා. අපාගෙන කන්න යනවා. ඊට පස්සේ කරපෑඩ පටින් ගෑලා ළමයෙක්ගෙන් ගැට ගත්තා. ගැට ගාලා ඇඳේ තියුවා. ඊළ ඊට පස්සේ ඇඳේ තියාගෙන මේ ඔක්කොම කන්න පනින මාව එකපාරට ඇදලා ගන්නවා. මාව එකපාරට ඇදලා ගන්න අපේ මල්ලි කරපෑඩේ. මා පොම්බේ යන්න එපා. කියලා මාව මල්ලි ඇදලා ගත්තා. එයාගේ ළඟට යන්නේ ඇරියේ. ඊට පස්සේ මොකද කරේ? මේ එයා මාව ඇදලා ගන්නකොට ඇස් දෙක රතු පාටයි. උදේ ආය හැන්දෑව ආය නම් මේ රෑ 12 බලන්න බෑ. යන්නමයි හදන්න පැරබැන යන්නමයි හදන්න. ගැට ගැහුවා කපු දෙක. යන්න හදන ගැට ගාලා තිබුණා. ඊට පස්සේ අපි නීලම් වරගෙන ගියා. තෙල්ලේ මේ බේත් දුක් කරා හරි ගියේ නෑ. දැන් මෙයාට අමාරු. කට්ටඩිය ගෙනාවා. මෙයා දුවන්න යනවනේ. ආයේ 12 9 ඊළාට දුවන්න. ඊට පස්සේ අපේ මල්ලි කිව්වා හොඳ කට්ටඩිය ගෙනාවා. අපේ මල්ලි බලාගෙන ඉන්නවා. අයි කන්න පනිනවනේ ඔක්කොමලා. ඊට පස්සේ කරපෑඩ කට්ටඩිය ගෙනල් එන ගැව්වා. ඒ ඉන්න තැනට එන ගැව්වා. එතකොට යන්න බෑ. පුටු වෙලා. ඊට පස්සේ තොইল කරන්න මේ දිනේ දාගත්ත 8 වෙනිදා තොইল. ඊට පස්සේ ඒත් අමාරු දැන් මෙයාට. මාර අමාරු. ඊට පස්සේ කලබෝල මේ මහස්පිතාලේ ගිහිල්ලා හිටියා. මේ මැරෙන්නේ ඉස්සල් මං කිව්වා ඇන්දේ මං ගියා බලන්න යනකොට කිව්වා අනේ රත්තරන් ජෝයි මට නම් බෑ ඉඳගෙන ඉන්න. මාර බයයි අපේ අම්මා අපි දාලා යනවනේ. ඒකින් ඉන්න බය ඔය ඉන්නේ නැද්ද? ඔය සෙල්ලම් කර ඉන්නව නේද කියලා. සෙල්ලම් කර ඉන්නව නේද? බය වෙන්න එපා රත්තරන්. සිකුරාදරම එනවනේ. ඊට පස්සේ මම එනවා සිකුරාද කියලා. එනවා මලමිණි 12 පාට. මොකක් හරි දිස්තිය ඇස් දෙක රතු වෙනවා. ඇස් දෙක රතු පාට. යන්නමයි හදන්නේ කන්න පනින. නෑ. ළමයි තුන් දෙනෙක් කසාද බෑ. තුන් දෙනාව කසාද. දැන් නිදාස්. දැන් ඉන්නවා පාඩුවේනේ. දැන් මගේ පාඩුව මගේ. දැන් වයස කීයද ආච්චිගේ? දැන් 81. 81ක් නේ. එතකොට ඔක උනේ 1900? 72. 72 නේ. එතකොට ලස්සනට ඉඳලා අන්තිමට හොඳට වෙනවා. කොච්චර කාලයක් බැඳලා හිටියද ආච්චි? හොඳට වෙනවා. අවුරුදු 8යි. 8යිද හිටියේ? ඔව්. අවුරුදු 8ෙන් මැරුණා? ඔව්. දෙයයන් ආස කරලා තියෙන්නේ. කර්මය. ඒ තමයි කර්මය. ඊට පස්සේ බැන්දෙත් නෑනේ. ළමයිට වෙනස්කම් කරන්නේ දැන්. වගේ හස්බන්ඩ්ගේ ෆොටෝ එකක් දැන් බලන්න පුළුවන්ද? මෙයා තමයි. මෙයාගේ නම මොකද්ද? ජෝයි වින්ස්ලර්. අවුරුදු කීයෙන්ද මැරුණේ? මැරුණේ 34.
24 වගේනේ. හරි බොහොම ස්තුතියි ආච්චි. ඇගේ නම ලීලා වික්‍රමසිංහ. 1938 උපත ලද ඇය 1964 විවාහ වුණා. ඇය කිව් ආකාරයෙන් 1972 ඇගේ සැමිය අමනුෂ්‍ය ආත්මයක් නිසා මිය යනවා. ඇයට විවාහ දිවිය ගත කරන්න වුණේ අවුරුදු 8යි. ඇගේ සැමිය අවුරුදු 8කින් මරණයට පත් වුණා. එතැන් පටන් තනිව ජීවිතය ගත කරන්න ඇය තීරණය කළේ නැවත විවාහයක් කරගත්තොත් ඇගේ ළමයින්ට වෙනස්කමක් වෙතැයි සිතූ බැවින්. මීට අවුරුදු 5කට කලින් ඇගේ ලොකු පුතා පිළිකාවක් හේතුවෙන් මෙලොවින් සමුගත්තා. ඇය පනටත් වඩා ආදරය කළේ ඇගේ ලොකු පුතාට. කාලය ගෙවිලා ගියා. වැල්ලවත්තේ පදිංචිව සිටි ඇය 2022 9/19 වන දින ඇගේ ලොකු පුතාගේ ගෙදර යනවා. ලොකු පුතා විවාහ වෙලා පදිංචි වෙලා හිටියේ නාරහේන් පිට. 2022 9/20 රෑ ඇය ඇඟපත සෝදා කාලා බීලා ලොකු පුතාගේ ගෙදර ටීවී බලලා රෑ 12ට විතර නිින්දට යනවා. නමුත් එදා ඇයට හතිය හැදෙන්න ගන්නවා. ඇයට ගෙදර ඉඳන් එන විට ඇගේ බෙහෙත් ගේන්න අමතක වෙලා හිටියේ. පාන්දර 3ට පමණ ඇය වැල්ලවත්තේ ගෙදරට Tamanගේ ලොකු පුතාගේ නිවසේ ඉඳලා WhatsApp voice messages කිහිපයක් යවනවා. ඇයට තදබල ලෙස හතිය ආබවත් ඇයව ගන්න පොඩි පුතාට එන්න කියලත් එයා voice messages වල රෙකෝඩ් කරනවා. මේ ආච්චිට මේ හැතිය වැඩි වෙලා වගේ මේ පොඩ්ඩක් මේ උඹලේ තාත්තට එන්න කියපන් මේ අපේ ගෙදර මේ එයාට අමාරුයිලු බං ගෙදර යන්න ඕනේ. කමිඳු හරි අමාරු වෙන්න කි. ඒ පොඩ්ඩක් මේ ඉක්මනට එන්න කියනවද? මේ ඉන්නව නේද? ගෙදරනේ. පුතේ කතා කරන්න මේ එන්න කියන්න. එයා පට්ට විදියට බය වෙලා බං මේ වාහනත් නැහනේ එයා බය වෙලා මේ නැත්තම් නෝමල් එකේ හිටියා බං මේ රෑ මේ නිින්ද යන්නේ නැහැ කියලා බය වෙලා යා. ඊයේ රෑ හොඳට නිදාගත්තා. බෙහෙත් තිබිලා නැහැ බං. ගිහිල්ලා ගෙදර ආවම මැසේජ් එකක් දාන්න හරිද? පොඩි පුතා ශනිකව පැමිණ ඇයව වාහනේ දාගෙන රෝහලට අරන් යනවා. වාහනේ ඇතුලේ සිටින්නේ පොඩි පුතා යෝගේ ළමයි දෙදෙනයි ඇයයි පමණයි. රෝහල ළඟටම යන විට ඇය දිව එළියට දමා ඇස් ලොකු කරගෙන පොඩි පුතාගේ කර මතට වාහනේ ඇතුළේදීම වැටෙනවා. ඇය රෝහලට ගෙනියන විටත් මේ ලොවින් සමුගෙන සිටියා. මිය යාමට හේතුව හෘදයාබාධයක්. ඔහුගේ පුතා කියූ පරිදි එදා රෑ වාහනේ හදිසියේ රෝහලට යන ගමන් වාහනේ පැත්තකට කැපිලා තියෙනවා. ඒ සමගම ඔහුට දැනිලා තියෙනවා ඔහුගේ අතින් කවුරු හරි ඇදලා වාහනේ හරි මගට ගත්තා කියලා. ඔහු කියනවා එදා වාහනේ පැත්තට කැපුණා නම් අද කට්ටියගේම ජීවිත අනතුරේ වැටෙන්න තිබුණා කියලා. මොකක්දෝ නොපෙනෙන දෙයක් නිසා ඔවුන් එදා බේරුණාලු. මෙතනින් ඇඟ කිලිපොලා යන සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ ලොකු පුතාගේ බිරිඳ. එදා ආච්චිට අමාරුණ දවසේ ආච්චිගේ ලොකු පුතාගේ බිරිඳ රෑ හීනෙන් ඇගේ සැමියා සුදු ඇඳන් ගෙදර එනවා දැකලා තියෙනවා. මෙහි බිය දනවන කාරණාව නම් මොහුගේ හිස තිබිලා තිබුණේ කර කැවිලා අනෙක් පැත්තට හැරිලායි. ඔයාලා තවත් මේ වගේ අලුත් නිර්මාණ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපේ videos වලට like කරලා මෙම වීඩියෝ ඔයාලගේ යාළුවන් අතර share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් කතාවකින් ඔබව හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්.